ඇයි මේක ඒලෙබෙල් දැන් අර සමහර කියන්නේ මුලදී පටන් ගන්නද උනන්දුව දෙන්නේ දැන් වැඩ අවුල් වෙලා තමන් ගැන තියෙන විශ්වාසي බිඳ වැටලා කවුරුත් ඔයාව විශ්වාස කරන්නේ නැහැ ගෙවල් වල බැනුම් අහගෙන ඔයාලටත් ඔයා ගැන පොඩි කරගිරීමක් එක්ක එහෙම යන එහෙම පිරිසක් ඉන්නවා මම නිකන් මතක් කරන්නේ ඔයාලා මේක කළ යුත්තේ ඇයි කියලා පළවෙනි එක ඔයාලා පටන් ගත්ත විදිහක් තියෙනවා ඔයාලට ඕන වුණ දෙයක් තියෙනවා අර මගදී හම්බුන විවිධාකාර ඩිස්ට්‍රැක්ෂන්ස් නිසා ඔයාලටම සමහරක් වෙලාවට අමතක වෙලා ඇති ඇයි ඔයාලා මේක පටන් ගත්තේ කියලා. ඒක ආයෙ මතක් කරගන්න. උඹලට මහ ලොකු හීන එක මේක පටන් ගත්තේ. ලොකු දේවල් කරන්න ඕන උනේ. හැබැයි ටික කාලයක් යනකොට මේ වයස් සීමාවේ හම්බෙන తాවකාලික අර නතර වෙන පොඩි ක්ෂණික චූන් ටිකක් ඇතුලේ ඕගොල්ලෝ හිර වුණා සමහර. දැන් ඉව්වා තමයි මාර දේ වගේ දකින්න පටන් ගත්තා. ඉව්වා පස්සෙන් පන්නන්න පටන් ගත්තා. ඇත්තටම මාර දේ අමතක වුණා. ගොඩක් යුන්ට ඒක වෙනවා. ඒක තමයි ගොඩක් යුන්ට ඇත්තටම මාර දේට යන්න බැරි. කීප දෙනෙකුට විතරක් යන්න පුළුවන් වෙන්නේ. ඒ ඩිසිප්ලින් එක තමන් නෑ මගේ වැඩේ අරක මං ඒකට යන්න ඕනේ. ඒක වෙන කාටවත් කරන්න බෑ ළමයි. ඒ ඩිසිප්ලින් එක ඔයා තමයි හදා ගන්න ඕනේ. ඒක වෙන කාටවත් හදන්න බෑ. වාරද ඉන්න ඕන. දේවල් දෙක තුනක් කරන්න තෝරා ගැනීම දීප්ති. අයියට මට ඕන දේ අරක මම මේක කරොත් මට ඒකට යන්න තියෙන එකෙන් මම දුරස්ත වෙනවා. ඒ නිසා මම ඒක කරන්නේ මම මේක කරනවා. හරි සරලයි. ඒක තනිකර ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන වැඩ. ඩිසිප්ලින් කියන එළියෙන් හදන්න බෑ අපිට. ඒක ඔයාගේ ඔළුව ඇතුලේ තියෙන ඔයා හිතන විදිය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඒකයි මේ මතක් කරන්නේ අයියෝ ඔයාලා මේක කරන්න කියලා. ඔයාලා පළවෙනි දේ ඔයාලා පටන් ගත්ත හේතුවක් තියෙනවා. මට ලොකු ඕන වුණා. ඔයාලා ඒ තමත් ඔයාලට ඕන හැබැයි ඔයාලට මේව අමතක වෙලා ගිහිල්ලා අර දැනට හම්බෙලා තියෙන පොඩි අතල් ටික ඇතුලේ. හරි. එතකොට අර දේවල් ටික දැන් අමතක වෙලා ගිහිල්ලා ඔළුවෙන් පැත්ත ඔයාලා සමහරකට වෙන ලෝකවල ඉන්නේ. හරි. හරියට මතක තියාගන්න උඹලා නිකම විදියට නෙවෙයි මේකට ආවේ. ඔයාලා මේකට ආවේ O level කරලා ඉන්න හොඳම සෙට් එකක් වශයෙන් ආවේ. ඔයාලා මේකට ආවේ මහ ලොකු විශාල දේවල් කරන්න. ඒ එන කාලේ ඔයාලා හෙන වීර ඔයාලට. හැබැයි පස්සේ ඔයාලගේම සමහරුන්ගේ හැසිරීම නිතරම ඔයාලම ඔයාලගේ ස්ටෑන්ඩඩ්ස් වට්ටගත්තා. ඒ අර හිටපු එක දැන් නෑ. අර ඉස්සර අම්මලා තාත්තලා අර විශ්වාස තියාගෙන හිටපු මහ ලොකු දෙයක් කරන්න පුළුවන් එක දැන් නෑ. තමයි ඔයාටවත් ඔයාගෙන එහෙම ඉස්සර තිබුණු විශ්වාසයක් එහෙම එකක් නෑ. අර එහෙම වෙලා වැටලා තියෙනවා. ඕවට හේතු ටිකක් කල්පනා කරලා බැලුවොත් තේරෙයි ඔයාලදිම ක්‍රියාකාරකම් ඇතුලේ තමයි ඕවට හේතු තිබිලා තියෙන්නේ. කළ යුතු දේවල් කළ යුතු තැන්වල කරේ නැහැ. නොකළ යුතු දේවල් සමහරක් ඒවා නොකළ යුතු තැන්වල කරා. ඔය ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඇති. හරි. ඒ නිසා පළවෙනි එක ඔයාලා වැඩක් පටන් ගත්තා. ඒ වැඩේ ඉවර කරන්න ඕන. එහෙම නැති මේ කොන්ද පන්න නැති උන් වෙන්න එපා. හරිද? පස්සේ නිකන් මැද හරියක් අදී උඹලගෙන් වැරදි හින්දා හදාගත්ත නඩු ටිකක් කරනකොට මේ පරිප්පු කකා ඉන්නකොට මේ අනේ දැන් බෑ මට ලොකු ඕනේ. එහෙම නිකන් මේ 2.5 වැඩ කරන්න එපා. හරියට කොන්දගෙන ඉඳගෙන මේක ඕන නිසානේ පටන් ගත්තේ. සාදරත් මේක ඕනනේ. මේක කරගන්න ඕන. ඒ බෑ වගේ සමහරක් වෙලෙද නැති ඒවා නැති කරලා ගන්න එක කොහොමද කරන්න කියලා මම කතා කරනවා. පළවෙනි එක ඒකයි ඔයාලා මේක කරන්නේ. ඒක හේතුවක් ඈ. ඇයි මේක පටන් ගත්තේ කියන එක මතක තියාගන්න. අම්මලා තාත්තලා මොන වගේ හීන තියාගෙනද ඕගොල්ලෝ මේකට දැම්මේ. සමහරක් විට සමස්ත සම්පූර්ණ බලාපොරොත්තු දෙන්නේ ඔයාගතේ වෙන්න පුළුවන් ඈ. එහෙම මුළු පවුල් පිටින් විනාශ කරන්න එක වෙනස් කරන්න ඕ විනාශ කරන්න ඕන එකට එක මිනිහෙක් ඇති. ඔයා වෙන්න පුළුවන් සමහරක් විට මුළු පවුලෙම තියෙන මේ බලාපොරොත්තුව. ඒ වාරයට ඔළුව දිහා වැඩ කරන එක එකක්. අනිත් එක තමයි ඒ ඕගොල්ලෝනේ ඔයාලට හරියනකම් බලන් ඉන්න මිනිස්සු ටික දේවල් තුනයි තියෙන්නේ. පළවෙනි එක ඔයාලට ඕන දේ. ඔයාලා වෙනුවෙන් ඔයාලට ඕන වුණ දේවල් කරනකොට යන්න ඕන පාරවල් තියෙනවා. ඒවට යන්න බැරි පරාජිතයෙක් විදියට මේක නතර කරනවද කියන එක. ඒක එකක්. දෙවෙනි එක තමයි ඔයාලට හරියනකම් බලන් ඉන්න මිනිස්සු. මේ බොහොම සීමිත මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. දීව පරදුවට තියලා ඕගොල්ලන්ට හරියෙilla ඔයාලා ගෙදර ඇවිල්ලා මට හරි ගියා කියනකම් බලාගෙන ඉන්න. ඒවා දැකලා සතුටු වෙන්න බලාගෙන ඉන්න බොහොම සීමිත මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. වැඩි හරි ඉන්නේ ඒකටත් බයින්න මොකක් හරි ඒකත් අර බැරිම දැන විතරක් අගය කරලා මේව කරන්න තමයි මේ වැඩි හරියක් මිනිස්සුන්. නමුත් යම් ප්‍රමාණයක් ඉන්නවා ඇත්තටම උඹලට හරියනකම් සියලු දේ දීලා තියෙන්නේ. ගොඩක්ම අම්මලා තාත්තලාගෙන් පටන් ගත්තා. අමාරක් ගන්නට මේ මිනිස්සුන්ට කන්න ඇඳලා ටිකක් විනෝද වෙන්න ඉතුරු කරගෙන තිබ්බ සල්ලි ටිකක් ඔයාලාගේ වැඩවලට සම්පූර්ණ වේදම් කරලා ඒගොල්ලෝ කිසිම විනෝදයක් නැතුව ජීවත් වෙනවා වෙන්න පුළුවන්. මේ වගේ කාලවල ගොඩක් අම්මලා තාත්තලා එහෙම තමයි ඉන්නේ. අර ඒ මිනිස්සුන්ගේ අර කසාද බඳින කාලවල අර හිම්මෙන් තිබ්බේ ඕම හින නෙමෙයි. එන්න සුන්දර ජීවිත තිබ්බේ ඔළුවල. ආහාර නිදාසේ ඉන්න එන සෑල්ලුවෙන් ඉන්න ඔයාලගේ කාලවල ඒ කාලවල ඉඳන් මහා ලොකු හීන තිබ්බේ. පස්සේ ඔක්කොම පැත්තකට දාලා ඕගොල්ලන්ට මේ වැඩේ කරගෙන යන්න ඕන විදිහට ඒව හදලා දීලා තියෙනවා. මේ මිනිස්සුන්ට ඒ ඔක්කොම කරලා මේ මිනිස්සු බලාපොරොත්තු වෙන එකම දේ තමයි උඹලා ගෙදර ඇවිල්ලා අම්මේ මම මේක කරා තාත්තේ මම මේක කරා කියලා කියන එක. එච්චරයි මේ මිනිස්සුන්ට ඕනේ වෙන මොකුත් නෙමෙයි. හරි. ඒතර ඒගොල්ලොන්ට සාධාරණයක් කරන්න ඕනේ. මොකද ඕගොල්ලෝ කිව්වට මේ මම මට ඕන විදිහට වැඩ කරන්න කියලා ඔයාලගේ ජීවිතෙන් භාගයකට එහා ඒගොල්ලෝනේ කරලා දීලා තියෙන්නේ. බල මොනවද කරලා තියෙන්නේ? ඇත්ත කතාව පඬිතුකම් පැත්තකින් තියලා හිතන්න බල මොනවද කරගෙන තියෙන්නේ උඹලට? මොකුත් කළා නෑනේ. මම තාම උඹලා බලට කියන කිසිම දෙයක් කරගෙන දිනවා. එහෙම එකෙක් දෙන්නෙක් ඇති ස්වාධීනව යම් දේවල් ටිකක් කරන් යන. නමුත් බහුතරයට මම කියන්නේ ඇත්තටම ඕගොල්ලෝ මොනවද කියන්නේ ඔයාලගේ ජීවිතේ ඔයාලගේ කියලා කරලා තියෙන දේවල්.
අර ඒ මිනිස්සු ටිකනේ ඔයාලගේ සමස්ත ඔය කතන්දරේ හදලා දීලා තියෙන්නේ. අර ඒකට මොන ලොකු ලයින් අල්ලන් හිටියත් තමයි ඒවත් බලාගෙනත් තියෙනවා. ඉච්චර කල්ලා බලලා ලොකු ලයිනුත් බලාගෙනත් ඉන්නවා. අර මේ මිනිස්සුන්ට සාධාරණ අයිතියක් නැද්ද? එකම දේ වශයෙන් උඹලා ඒ කරපු සමස්ත මහන්සියට සාධාරණයක් කරා වගේ හැඟීමක් ඇතුව පස්සේ දවසක එහෙම පොඩ්ඩක් සතුටු වෙන්න තියෙනවා අනිවාර්යයෙන්. එහෙම ඒක කරන්න බැරුණොත් ළමයි මහා බලු වැඩක් මේක ඕගොල්ලෝ කරන්නේ. ඉතර මුළු ජීවිත කාලයක් උඹලට දිය කරපු මිනිස්සු දිරුම් දෙනෙකුට උඹලට බැයිනම් අනිත් පැත්තට හරි ඕගොල්ලන්ගේ මහන්සියට ඔයාලට ඕන දේ මෙන්න මම කරා. ඒ කියන්නේ ඒක ඔයාලට මොකුත් නැති විතරගෙන කරනවා නෙමෙයි. ඔයාටත් හොඳක්. ඒ ඔයාලගේ හොඳ බලලා හතුරු වෙන එක නෙමෙයි මිනිස්සුන්ගේ කම් බලාපොරොත්තු. ඒගොල්ලන්ගේ හොඳක් නෙමෙයි. මාර කැත නැද්ද ඔයාලට ඒක කරලා දෙන්න බැරි වුණා. ඒ කියන්නේ හෙන වැරදි නැද්ද ඔයාලා උළුවන්කම තියාගෙන ඔයාලගේ මේ ශනික එවෙලේ පේන ආතල් ටිකක් පස්සේ යමින් ඒක නැති කරගන්න එක කැත නැද්ද ඒක? හෙන නරුම වැඩක් නෙවෙයිද ඒක? අර ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න කරලා බලන්න මං කියන්නේ. ඒක ඕගොල්ලන්ට පුළුවන්කම තියාගෙන ඒ මිනිස්සුන්ට පුළුවන් අන්තිම දේ වෙනකන් ඒ මිනිස්සු කරද්දී ඒක නැති වෙන්න ඉඩ තියෙනවා මම මෙහෙම හැසිරෙන එකෙන් කියලා දැනෙද්දී උඹලා ඒක කරන්නේ නැත්තම් ඔය පට්ට අවුල්නේ. ඒක හිම හිතනවද හරියයි කියලා ඕගොල්ලන්ට. කියන්නේ දේවල් හොඳ වෙයි කියලා හිතනවද එතකොට? වෙන්නේ නැහැ. අර ඒතර ඕගොල්ලන්ගේ ජීවිත මේවා අපිට ඕන විදිහට අපි ඉන්නේ. එහෙම කියන්න මේවල තාම ඕගොල්ලන්ගේ ජීවිත පටන් අරගෙනවත් නැහනේ. ඔයාලා තාම මොකොත් කරලා නැහනේ. ඕගොල්ලෝ මේ කාගෙන් කාගෙන් හරි යැපෙන ජීවින් ටිකක්. ඔයාලා නෙමෙයි මාත් ඔයාලගේ දෙන දේ එච්චර තමයි. මේ ඕගොල්ලන්ට බරිනා නෙමෙයි. මේ ඔයාලගේ වයස ගැන කියන්නේ ඔතන මම හිටියනම් මමත් එච්චර තමයි. මමත් එහෙම තමයි. හැබැයි එකම දේ ඕගොල්ලන්ගේ ජීවිතේ දැන් පටන් ගන්න දෙනවා තව ටිකක්. හරි ඇත්තටම පටන් අරන් දින්නම තාම මේක එහෙමයි කියලා ඔයාලට තේරිලා නැහැ. හැබැයි ඒ ලෙවල් ඉවරලා තනි ස්වාධීන මිනිස්සෙක් කියලා ඔයා එතනින් ඉස්සරහට යනවා. ඊළඟ ලයිෆ් එක ඔයාගේම එක. ඒක තමයි ඔයා කරලා පෙන්නන්නේ. මෙන්න මම මට කරන්න පුළුවන් ටික. ඒක පටන් ගන්නවා ඒ ලෙවල් ඉවර කරන මාක් කරන තැනින්. මෙන්න මම මගේ ජීවිතේ පටන් ගන්න තැන. මෙන්න අම්මලා තාත්තලා මං ගුණෙන් කරපු එක මම නතර කරපු තැන. මෙන්න මම ඒගොල්ලන්ගේ සපෝට් එකෙන් ආපු දුර. මෙතනින් ඉස්සරහට මම තනි එකා. මම තනියා. මෙතනින් ඉස්සරහට මම මගේ එකක් යනවා. හැබැයි ඒක මම යන්නේ මෙන්න මෙහෙම තැනකින් පටන් අරගෙන. ඒක යෝලා ඒ ලෙවල් වලින් තියෙන මාක් එක. ඒ කොන්ෆිඩන්ස් එකෙන් තමයි ඔයා ඊළඟට ඔයාගේ ස්වාධීන ලෝකෙට අඩිය තියා. ඔයා තනි එකෙක් විදිහට නැගිටින්න එතනින්. ඒකයි මේක කරගෙන ඒ කොන්ෆිඩන්ස් ලෙවල් එක අප් කරගන්න කියලා කියන්නේ. හරිද? කොහොමද එතකොට මේ දෙවෙනි එක ඔයාලට හරියනකම් බලන් ඉන්න මිනිස්සු ඉන්නවා. ඒක ඒ බලාපොරොත්තුව යාලගේ අන්තිම බලාපොරොත්තුව ඒක ඉෂ්ට නොකරොත් ඔයාලා මහා මාර කැත වැඩක් කරා වෙනවා. තුන්වෙනි එක උඹලට වරදිනකම් බලන් ඉන්න මිනිස්සු. අර කිව්වේ නෑ දෑයන්ගේ ඇනුම් පද වැඩි වගේ එකක්. හරිද? තමයි ඒක තමයි ස්වභාවික තත්ත්වය. වා කොච්චර හොඳට මොන දේවල් කරත් කොහොමත් බඳින මිනිස්සු ඉන්නේ. බොහෝ විට ළඟම මිනිස්සු වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම කොහොමවත් ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ හැටියක් ඒක. ඒක අදාළ නෑ. අර ඒව අපි සැලකින්නට කනින් වැඩ කරන්නේ. ඒ කියන්නේ නිකමට මට එකෙක් කියන්නකෝ වැඩක් කරලා තියෙන බැනුම් අහන්න නැති මිනිස්සු. බැනුම් අහන්න නැති වැඩක් කරලා තියෙන මිනිස්සු එකෙක් කියන්නේ යම් දෙයක් අචීව් කරලා තියෙන මිනිස්සෙක් බැනුම් අහන්න. එහෙම නෑ. අර ඒක මේ ප්‍රොසෙස් එකේ කොටසක්. ඒක හැටියක්. ඒව අදාළ නෑ. හැබැයි කතන්දරේ තමයි ඔහොම මේ ගොඩක් ඇති. ඒ මිනිස්සු බලන් ඉන්නේ ඔයාලට වරදිනකම්. ඒ මිනිස්සු බලන් ඉන්නේ ඕගොල්ලන්ට වරදිනකම්. අර ඒ මිනිස්සු බලන් ඉන්නේ ඔයාලට වැරදුනාට පස්සේ ඒක සමච්චලීට ගන්න. අම්මලාගෙන් එහෙම ආය යනවා. කොහොමද පුතාගේ ප්‍රතිඵල? ඕගොල්ලෝ පොඩ්ඩක් ගෙදරට එල්ලයාම දැන් ආය වතාවක්වත් කරන්න වෙයි නේද? කියන කලින් වතාවම කරගත්තේ නැහැනේ ගොනා. කියන එක තමයි කියන්නේ ආය වතාවක්වත් කරන්න වෙයි නේද කියලා කියන්නේ. නංගිට හරි මලට අරගෙන පුතේ ඔයාවත් හොඳට කරගන්න. ඒ කියන්නේ අර බලයි මහා එක කරගත්තේ නැහැනේ. ඒකනේ ඔය කියන්නේ. හරි. ඔය වගේ මේ මිනිස්සු බලන් ඉන්නේ ඕගොල්ලන්ට වැරදුනදාට අර ඒක ඔයාලට සමච්චලයට ලක් කරමින් මේ මිනිස්සුන්ගේ ආතල් එක. එහෙම පිරිසක් බලාගෙන ඉන්නවා. සාදැනටමත් එහෙම කතන්දර කියපු මිනිස්සු එමත් මීටරේ ඇති. මොකද කරන්නේ? ඉතින් මේ මිනිස්සුන්ට ඒකට ඉඩ ඇරලා ඉන්නවා. මේ මිනිස්සු කියපු කතන්දර වළංගු වෙන්න ඉඩ දීලා ඉන්නවා. හරි. ඔය ටියුෂන් වල මට එහෙම දැනපු නැති මිනිස්සු නැතිම තරම්. බොහෝම සීමිත ප්‍රමාණයක් කරන්නේ ඒ කාලේ ඉඳන් මේ වෙනකම් නොකියක කතන්දරයක් නැහැ. මම පෝස්ට් එකකුත් දැක්කා මේ ඔය ග්‍රැජුවේෂන් එක දකින්නේ නිකන් පන්ති වල මේ සාමාන්‍ය ළමයි විතරක් නෙවෙයි. ඔය එක කාලයක් ඔය ඔයාලගේ බැච් එක හෝ ඊට කලින් බැච් එක ගුරුවරයෙක් කියව ප්‍රචාරණයක් මොන කුඩු ගහනවා කියලා. හරි. එහෙම මිනිස්සු ඊට පස්සේ ඔය නයිට් සෙමිනාර් එකක් මම කරන්න කියලා ඔය පොලිසියට කතා කරලා බවුද විතර පොලිසියෙන් ගිහලා මෙතන දැහැන ප්‍රශ්නයක් ඇති කරා. ඒ පොලිසියට කතා කරපු මිනිස්සු ආදී වශයෙන් තව එනවා. මේ හැමදේම කරපු මිනිස්සුත් මේක දකින්නවා කියන්නේ. හරි.
ඒතකොට ළමයි අන්න ඒකයි අනිත් කතන්දරේ. එම ඉන්න පිරිසක් වලට වරදිනකම් බලන් ඉන්නේ. කෙල වණ්ඩ බලන් ඉන්න පිරිසක් ඉන්නවා. කෙල උනාම සතුටු වෙන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා. ඔයා මොකද්ද කරන්නේ? උන් සතුටු කර කර ඉන්නවා. උන්ට ඒකේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න ඉඩ දෙනවා. නැත්නම් ඒ පිරිසු කියපෝ කයි කතන්දර තියෙනවා නම් ඒ කතන්දර වළංගු වෙන්න ඉඩ ඇරලා ඉන්නවා. කියන්නේ අනිත් පැත්ත කියන්න ඕනේ නැහැ මොකොත් කරලා වෙන්න දෙතරේ. ආයේ වචනයක් කියන්න ඕනේ. ආගේ අචීව්මන්ට් එකට කතා කරන් දෙන්නේ ගෝ හද්ද කරන් දෙන්නේ පාඩු ඉන්න පැත්තටලා. අර අචීව්මන්ට් එක කතා කරයි. එතකොට මේ එහෙම මම කියන්නේ. ඒවට දින්නේ අනිත් පැත්තට ප්‍රතිචාරයක්. මොකක්ද? ඒ නිසා තේරුම් ගන්න මේ ඕගොල්ලන්ට මේක කරන්න තව හේතු ගොඩක් තියෙනවා. ඒව මතක් කරගන්න. ඒව අමතක වෙලා තියෙනවා ඕගොල්ලන්ට. උනන්දු නැති වෙලා නෙමෙයි ඕගොල්ලන් අමතක වෙලා. ඔගොල්ලෝ ඩිස්ට්‍රැක්ට් වෙලා. ඇයි මේක පටන් ගත්තේ කියලා අමතක වෙලා. උඹලට හරියනකම් බලන් ඉන්න මිනිස්සු ටික අමතක වෙලා. උඹලට කෙලවෙනකම් බලන් ඉන්න මිනිස්සු ටික අමතක වෙලා. ඔය ටික හිතන්න ඇති වෙයි මේක පටන් ගන්න. හරි. පටන් ගත්තට බැරි නෑ. ආම ඕගොල්ලන්ට ඒ තුනක්ම නැත්නම් හොඳම රෑන්ක් එකක් දාලා මෙඩිසින් යන්නේ ඉංජිනේරින් යන්නේ ඒවට කැමති නැත්නම් තමන් කැමති වඩා හොඳ ඩිග්‍රී එකක් තියෙනවා නම් එක එක්කෙනාගේ කැමැත්ත වෙනස්නේ. එහෙම තියෙනවා නම් එව්වට යන්න අවස්ථාව තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ක්වොලිෆයිඩ් මිනිස්සෙක් වෙන්න. ඔයා මේ ඉවර කරන පාර්ට් එක මෙන්න මම